හලෝ. ඉතින් කොහොමද ඔයගොල්ලන්ට? දැන් තමයි මේ පල්ලියේ ඉඳලා නෝම්බි ඇරලා පොඩි වෝක් එකක් යන ගමන් ඉන්නේ. ඔයගොල්ලෝ බලන ඇති කොහෙද කියලා මේ. මං ඉන්නේ මාවතගම. මේ තියෙන්නේ මාවතගම ෆුඩ් සිටියේ. මෙන්න මේ හරියේ ටවුමේ ඉඳලා තමයි ආවේ. ෆුඩ් සිටියට යනවා පොඩ්ඩක් පොඩි මොකද්ද ස්නැක් එකක් නෙමෙයි පොඩි අයිස්ක්‍රීම් පාරක් කන්න හිතුණා. මේ ට්‍රින්කර් වල ඉන්න අයියා කෙනෙක් එයත් ළඟදී හම්බුණා. අපි දෙන්න තමයි යන්නේ මේ අයිස්ක්‍රීම් එකක් අරගෙන කාලා බලමු. 200යි තියෙන්නේ ෆුඩ් සිටියට. මාවතගම ෆුඩ් සිටිය. ඉතින් අයිස්ක්‍රීම් ඔයා මොනවද ගන්නේ? අයිස්ක්‍රීම් ටිකක් තියෙනවා. අයියටත් මොනවා හරි බලන්න ඕනි කියලා කිව්වා. බලමු. टाइम पास करना है निशा තමයි අයිච්ච මොනවද ගන්නේ? මේ හරියේ සුපරි බිස්කට් එකක් තියෙනවා. ඕනේද? කට්ටියට ඕනේ නම් කියන්න. අපි නම් ගන්න. මොනවද ගන්න? මధుරවට. මధుරවට. මේ හරියේ මధుර ඉන්නවා අපි ඉන්න තැන. ඒකයි. මේ බොනවා. ලේ බොනවනේ. එන්නේ ලොකු මధుර. අයිස්ක්‍රීම් එකක් අරගෙන යන්නේ. මේ හරිය මෙන්න මේ ටිකක් තියෙනවා. බලනවද? ginger beer. Children, this time the best. ඒක දෙකයි 50යිද? 650යි. 50 ඩිස්කවුන්ට්. මේ තියෙන. එයා තියනවාද කියලා කියන්නකෝ එහෙ. මේක මෙහෙ ඩ්‍රින්ක් එකක්ද අයියේ? මෙහෙ ඩ්‍රින්ක් එකක්ද මේක? ලංකාවේ ඩ්‍රින්ක් එකක්ද මේක? කාගිල්ස් එකේනේ. රෙඩ් බුල් වගේ. රෙඩ් බුල් වගේ සීන් එකක් ලොමේ. ඒක තනි එකක්කුත් තියෙනවා. මේ හරි. මේ ක්‍රිකට් කොඩිය ගහලා. ඒක නම් මාරයි. try කරමු. එපානේ අයිස්ක්‍රීම් කම්. අයිස්ක්‍රීම් කම්. ඒක මොකක්ද? සෝඩා. සෝඩා. යන්න. රෙඩ් බුල් එකක් තියෙනවා. රෙඩ් බුල් මම නම් අයිස්ක්‍රීම් කන්න මම අයිස්ක්‍රීම් වලට සෙට් වෙලා දිනවා ගන්නවද? බලමු නේ ගිහිල්ලා බීමල් ස්ට්‍රෝබෙරිත් තියෙනවා මේ. මේ ඔක්කොම කිස් එකේ බඩු. බීමල් රට නෑ. අයිස්ක්‍රීම් එක ගමුද? පොඩි ගමන් අර පැත්තට. මාළුත් තියෙනවා. වෙලා තියෙනවා. මාළුත් තියෙනවා. ඉස්සෝ නැති අහන්න නම් අවුල්ද දන්නේ. කොණ්ඩේ ටික. ඒක ගන්නවද? ඉංගි බේ හොන්නයි. මම නම් කිව්ව විදිහටම අයිස්ක්‍රීම් එක තමයි ගන්න යන්නේ. රෙකෝඩ් වෙනවා. බලන්න ගන්න මේ හැරේ ගහලා තියෙන්නේ. 200. මේක ගහලා තියෙන ගන්න. ගානවලුත් දන්නේ මෙන්න මේ හැරේ තියෙන්නේ. 200යි නේ. 200. මේකත් පට්ට. ගුවාව ජූස් එක.
බලමු. වෙලාව කීයද? ටිකක් තියෙනවා. අපි යන අයිස්ක්‍රීම් එක අරගෙන එයා මොනාරි ගන්නවා කියලා කිව්වා බලමු මොකක්ද ගන්න කියලා. මේ ගමුද මේ ගම. ඕනද? කියන්නකො. අපි ඒක අරගෙන යන් එළියට. අරගෙන යන් එළියට යන්. ඒක මම අහන්නේ. නෑ අද නේද? දැන් මේක ගත්තේ අයියා ගත්තේ මේක. ඒක දෙන්න ඕනේ නේ අනිවාර්යෙන්. ජින්ජර් බියර් එක. නේ. නේ? යාරිය ගිහින් බලන්න වතුරෙන්. යන්ද? මම අයිස්ක්‍රීම් එකක් ගත්තා. මම ගන්න අයිස්ක්‍රීම් එක පෙන්නන්න. මේ ෆ්ලේවර් එක දෙකම තමයි මම කෑවේ දවස් ටිකකට. ඒ ආසලෙ දෙන්නේ. මේක කෑවා මම. ඒත් එක්කම මෙන්න මේක කෑවා. අද මොකද්ද ගන්නෙ? අද කොයි එකද ගන්නෙ? මේ දෙක තමයි මට සෙට් වුනේ අයිස්ක්‍රීම් එක. මොනවාද? මොනවාද ආතල්ලයක් මොකද්ද කතාවක් කියන්නේ? මේක ගමුනේ. නෑ මේක මං ඊයේ කෑවා. මේක. ඉන්න. හරි. මේක ගත්තා. දාන්න බලමු. පුළුවන්ද? දාන්න බලමු පුළුවන්ද? හරි දාන්න බලමු පුළුවන් නම්. පුළුවන්ද? අවුලන්නේ නැහැ. ඒකට දාන්නකො. ඒ බැයි කියලා කියන්න එපා දාන්න. දාලා බලන්න කීයක් එනවද කියලා නිකෝට. දාන්න බෑද? එලා නිකන් දෙකකට දාන්න බැරිද? නිකන් දාන්න බලමු. එල්ලි. රුපියල් 10ක් නේ. දෙන්න. ගන්නම් අපි ගන්න. මේ රුපියල් 10යිලු. එකයි රුපියල් 10. හරි ගන්න. ගන්න අපි ගමු. රුපියල් 10ට නෙල්ලි. ගන්න. මේ ඒක දෙන්න අපි ගන්න. අවුලක් නැහැ. හා කියන්න. නෙල්ලිත් ගත්තා නේ. නෙල්ලිය. ගමු. අකා. ඒ වැටි නෙල්ලි. ගාන නෑ. රුපියල් 10ට නෙල්ලි ගෙඩිය. පොඩි සල්ලිය පිටා දෙයිද කියලා කියන්නේ. Thank you. මේකට වෙනම දෙයි නෙල්ලි වල. අනිවාර්යෙන් ගන්න. Okay. thank you. මම ගත්තා මගේ අයිස්ක්‍රීම් එක. පිටින්ද හරිද ගත්තද නෙල්ලි? ඇයි? ගත්තේ නැහැ? ඇයි? අන්න එහෙම තමයි ෆුඩ් සිටි එකටත් ගිහිල්ලා නෙල්ලි ගෙඩියක් උත් අරගෙන ගිලියක හම්බුනේ රුපියල් 10. මම ගත්ත අයිස්ක්‍රීම් එක මෙන්න මේක තමයි මේ ෆ්ලේවර් එක ෆුඩ් සිටි එක. මම ගත්තා අද මේ. මෙන්න මේකක් ගත්තා. හරි හොඳ තම්බ්නේල් එකක් උත් සෙට් කරගමු ෆුඩ් සිටි එකත් එක්ක. ආගේ ෆුඩ් සිටි මෙදින් හරි එහෙනම් අයිස්ක්‍රීම් එක කමු. පොඩ්ඩක් ඉන්න මේ කාඩ්. මා රාතල් එකක් දුන්නා හැබැයි බයි ඒක හිතලා කරවේ නෙවෙයි. මෙන්න මේ අයියා තමයි මන් නෙවෙයි. අම්මාට මම අයිස්ක්‍රීම් එක අනිත් පැත්තටනේ කැඩුවේ. හොල. ගල්ලන්නකො. යටින් කරලා ගන්න. නෑ යටින් ගන්න. විනාඩියක් යනවා. නෑ මෙතනින් කැඩුවා නම් හරි. ගල්ලන්නේ මේ ගල්ලන්නේ. හරි.
ඉන්න මම ගන්නවා. හරිනේ බ. හරි. අය මේ පැකට් එක ගන්න. මොකද ඩිස්කවුන්ට්? ආ? ඩිස්කවුන්ට්? ඩිස්කවුන්ට් නෑ. ඉතින් අයිස්ක්‍රීම් එක මගේ කොත්මලේ මිල්කි පොප්. හැබැයි මේක මේ අර චොක්ලට් මිල්ක් ෆ්ලේවර් එක ඇවිල්ලා අර මික්ස් ෆ්ලේවර් එකක් එන්නේ මේක කාලා තියෙන කට්ටිය දන්නවා මේ මාර රහයි මේක නම් මේට ඇවිල්ලා නෝම්බි ඇරලා දවස් 3කට වගේ මම මේ අයිස්ක්‍රීම් එක කෑවේ කියන්නේ දිගටම කෑවා අද vlog එකක් කරන්න ඕනේ කියලා ඉතින් එහෙනම් ගියා අයිස්ක්‍රීම් එකක් කෑවා ඒක ඉතින් වෙච්ච දේ ඔයගොල්ලෝ දැක්කනේ අයියා මොනවාර කියන්න තියනවද එහෙනම් good night නේ see you bye bye තව වීඩියෝ එකකින් හම්බෙමු නෙල්ලි මගේ කටේ අතේ නෙල්ලි එක පෙන්නුවේ නෑනේ නෙල්ලි රහයිද රුපියල් 10ට ගත්තේ නෙල්ලි ඒක මමත් හිතුවේ නෑ එකපාරට මේ අයියා එයා නෙල්ලි 10ට දෙන්න කියලා එයා අරගෙන එතනින් ඉතින් එහෙමයි අද දවස ගියේ අද දවස කියන්නේ රෑ දැන් හෙට ගිහිල්ලා ආය නෝම්බි අල්ලනවා එහෙම තමයි ඉතින් එන්න මාවතගම ආය අපි හිටපු තැනට මාව ටවුන් පැත්තට මාවතගම එහෙනම් guys අපි තව වීඩියෝ එකකින් හම්බෙමු bye bye